අපි අලුත් ගමනක් ආරම්භ කරනකොට අපව දිරිමත් කරන අයට වඩා අධෛර්යමත් කරන අය වැඩි. මේ ලස්සන කතාවෙන් කියවෙන්නේ අනුන්ගේ විවේචන නිසා Tamanගේ වටිනා හීනය විනාශ කරගත් මූර්ති ශිල්පියෙකුගේ පුවතයි. එකමතක කාලෙක ලස්සන කඳුකර ගම්මානයක ලියෝ කියලා තරුණ මූර්ති ශිල්පියෙක් හිටියා. දවසක් එයාට හරිම අගනා කිරිගරුඬ ගලක් හම්බ වුණා. ලියෝගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එයා හිතුවා මේ ගලෙන් තේජවත් සිංහයෙක් නෙලලා ගමේ මැදින් තියන්න. එයා හරිම උනන්දුවෙන් ඒ වැඩේ පටන් ගත්තා. ඔය අතරතුරේ ගමේ බේකරි කාරයා එතනින් ගියා. එයා ලියෝට hina වෙලා මෙහෙම කිව්වා. සිංහෙක් මේ කඳුකරේ මිනිස්සු සිංහයන්ට වඩා වලසුන්ට ආදරේ. වලහෙක් හැදුවොත් තමයි හොඳ. ලියෝට Tamanගේ තීරණය ගැන සැකයක් ආවා. එයා අමාරුවෙන් හදපු සිංහයාගේ හැඩය වෙනස් කරලා වලහෙක් නෙලන්න පටන් ගත්තා. ගොඩක් ගල් කෑලි බිම ලැටුණා. ඊළඟට ආවේ ගමේ කම්මල්කරු. එයා කිව්වේ වලහා දරුණු වෙඩි මිනිස්සු බය වෙයි. ඒ වෙනුවට ලස්සන අශ්වයෙක් හදන්න කියලා. ලියෝ ආයෙමත් සැලුණා. එයා අර වලහාවත් වෙනස් කරලා අශ්වයෙක් හදන්න පටන් ගත්තා. දැන් ගල ගොඩක් කුඩා වෙලා ලියෝගේ හිතේ තිබුණු ලොකු හීනය දැන් ගොඩක් පොඩි වෙලා. අන්තිමේදී ගමේ නගරාධිපති ආවා. එයා කිව්වේ අශ්වයෙක් කියන්නේ හරිම කම්මැලි නිර්මාණයක් කියලා. එයාට උනේ අමුතුම හැඩයක ඇබ්ස්ට්‍රැක්ට් දෙයක්. ලියෝ දැන් හොඳටම අතරමං වෙලා. හැමෝවම සතුටු කරන්න ගිය ලියෝ අන්තිමට තරහෙන් සහ කලකිරීමෙන් ගලට කොටලා ඒක කුඩු කරලා දැම්මා. ඉර බහිනකොට මහා මැදුරක් වගේ තිබුණු ගල දැන් ගල් කුඩු ගොඩක් විතරයි. ලියෝ අඬමින් ඉන්නකොට අසල හිටපු අන්ධ සංගීතඥයා මෙහෙම ඇහුවා. පුතේ, ඔයා අද මොකක්ද නිර්මාණය කළේ? ලියෝ කිව්වා කිසිම දෙයක් නැහැ. මම හැමෝම කියන දේ අහලා මගේ නිර්මාණය විනාශ කරගත්තා. එවිට අන්ධ මිනිසයා කිව්වා ලියෝ, ඒ ගල අයිති උනේ ඔයාටයි. ඉතින් ඇයි ඔයා අනුන්ට ඔයාගේ මිටියයි මෝසමයි පාවිච්චි කරන්න ඉඩ දුන්නේ? ලෝකයා කියන දේ නෙවෙයි, ඔයාගේ හදවත කියන දේ කරන්න. ඒ වදන් වලින් ලියෝගේ ඇස් පෑදුනා. ඊළඟ දවසේ එයා අලුත් ගලක් ගත්තා. කවුරු මොනවා කිව්වත් එයා ඇහුම් කන් දුන්නේ නැහැ. එයා Tamanගේම හීනය නෙළුවා. අන්තිමට ලස්සන සිංහෙක් ගම මැද බැබළුණා. හැමෝම ඒකට ගරු කළා. අවසාන පණිවිඩය. මිත්‍රනි, ඔයාගේ හීනය අයිති ඔයාටයි. අනුන්ගේ විවේචන හමුවේ ඔයාගේ ගමන නවත්තන්න එපා. ඔයාගේ මිටියයි මෝසමයි, එහෙම නැත්නම් ඔයාගේ තීරණ කවදාවත් අනුන්ගේ අතට දෙන්න එපා. ඔබේ හදවතට විශ්වාසවත් වෙන්න. අපි අලුත් ගමනක් ආරම්භ කරනකොට අපව දිරිමත් කරන අයට වඩා අධෛර්යමත් කරන අය වැඩි. මේ ලස්සන කතාවෙන් කියවෙන්නේ අනුන්ගේ විවේචන නිසා Tamanගේ වටිනා හීනය විනාශ කරගත් මූර්ති ශිල්පියෙකුගේ පුවතයි. ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය වටිනා ආදර්ශයක් මෙහි අන්තර්ගතයි. වීඩියෝව නරඹා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.